සාමාන්‍යයෙන් අපි ගිහිල්ලා නිකන් අපි වතුර බෝතලයක් ගන්නවා කඩේකින්. හැබැයි කවදාවත් වතුර බෝතලයක මෙන්න මේ දේවල් තියෙනවද කියලා බලලා නෑ. මොකද වතුර බෝතලයක් කියන්නේ අපිට සෞඛ්‍යයට අහිතකර වෙන්න පුළුවන්. මෙන්න මේ ලේබල් කරන්නේ වැදගත්කම කියන්නේ ඒක තමයි. වතුර බෝතලයක් ගත්තේ මුලින්ම බලන්න ඕනේ මේ සීල් එක හොඳට සීල් කරලා තියෙන එකක්ද කියලා. ඊළඟට බලන්න පුළුවන් වැදගත්ම දේ තමයි අපිට මේක සෞඛ්‍ය ආරක්ෂිතව කියලා නිෂ්පාදනයක් කරලා තියෙනවද කියලා බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි සඳහන් කරපු වෙළඳ නාමය ඊට පස්සේ පොදු නාමය කියන දේවල් වලට පැත්තෙන් අපි ගත්තට පස්සේ පොඩි කොටුවක ගහලා තියෙනවා මෙතන හෙල්ත් මිනිස්ට්‍රි සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක. මේ නම්බර් එක කියන්නේ මේ නම්බර් එක නැත්තම් මෙයාලා සෞඛ්‍ය ආරක්ෂිත විදිහට රෙජිස්ටර් කරලා නිෂ්පාදනය කරපු වතුර බෝතලයක් නෙමෙයි. මොකද දැන් ගත්තොත් එම වතුර බෝතල් කියන ඒවා ටැප් එකට ගිහිල්ලා නිකන් වතුර කප්පුර වල මේ ලිඩ් එකත් ඊට පස්සේ සීල් කරලා හදනවා. ඒවා අපේ සෞඛ්‍යයට හිතකර නැහැ. මොකද අපේ කාර්යබහුල ජීවිතයත් එක්ක අපි කරන්නේ වතුර බෝතලයක් ටක් ගාලා කඩේකින් මොකක් කර ගිහිල්ලා අරගෙන එනවා. හරිද? මෙන්න මේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක බලන්න පුළුවන්. මේක අවුරුදු 3කට සැරයක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දෙන්නේ. එතකොට මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දෙන එක දැන් මේකේ නම් තියෙනවා 2024 කියලා. දැන් මේ 2026 අවුරුද්ද නිසා මේක අවුරුදු 3ක වළංගුතාවයක් තියෙනවා. මේ විදිහට රෙජිස්ට්‍රේෂන් නම්බරයක් නැත්තම් මේ නිකන් අපි කොහෙන් හරි පුරවලා මේවා කරන ඒවාද. මොකද අපි ගත්තොත් එimhe මේවා ගොඩාක් නගරවල දැනටමත් වතුර බෝතල් විකුණන බස් එකකට නැගලා නැත්නම් වතුර මේ බෝතල් කඩවල් තියෙනවා. අපි ගිහිල්ලා ටක් ගාලා අරන් එනවා. එහෙම අරන් ඇවිල්ලා අපිට මොකක්ද වෙන්නේ? ශරීරයට මේවා අහිතකර තත්ත්වයට යන්න පුළුවන්. වතුර බෝතලයක් වුණත් සෞඛ්‍යයට අහිතකරද කියලා බලලා මිලදී ගන්න ඕනේ.